හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම අද අරන් ඇවිත් තියෙන්නේ යෝගට් දෙකකින් හදාගන්න පුළුවන් රසමරස පුඩින් එකක් අරගෙන ඒකට අපිට ඕනි වෙන්නේ යෝගට් දෙකයි බිත්තර 4යි සීනි ග්‍රෑම් 150යි. ඉතින් අපි බලමු මේ රසමරස පුඩින් එක හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි ටිකක් දාගෙන කැරමල් එක හදාගන්න තමයි හදන්නේ. මේ වගේ සීනි ටික දිය වුණාට පස්සේ මම මේකට උණු වතුර ටිකක් එකතු කරගන්නවා. ඊළඟට මම අරන් තියපු ඉතුරු සීනි ටිකක් දාලා මේ වගේ හොඳින් කවලම් කරගන්නවා. මේ වගේ බුබුලු දාගෙන එද්දී ලිප ඕෆ් කරලා ටිකක් වෙලා හැඳගා ගන්න. හරි මේ තියෙන්නේ අපි හදාගත්ත කැරමල් එක. මම දැන් මේකෙන් ටිකක් පැත්තකින් අරන් තියලා ඉතුරු ටික පුඩින් එක සෙට් කරගන්න භාජනයට දාලා භාජනය වටේටම ගෑවෙන විදිහට දාගන්නවා. හරි මම දැන් යෝගට් දෙක අරගෙන වෙනම භාජනයකට දාගෙන ඒක හොඳට මික්ස් කරගන්නවා. යෝගට් එකේ කැටගතිය නැති වෙනකම් මේ වගේ හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකම් මික්ස් කරගන්න. ඊළඟට බිත්තර ටිකක් මම මේ වගේ වෙන වෙනම භාජනයකට එකතු කරගන්නවා. දැන් මේ ටිකත් හොඳට විනාඩි 2ක් වගේ කවලම් කරගන්න. ඊළඟට මම මේකට වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. ඉස්සරහට අලුත් වීඩියෝ ගොඩාක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරලා like එකක් දාලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාගෙන යන්න. ඊළඟට මම මේකට ලුණු චුට්ටක් එකතු කරගන්නවා. දැන් මම යෝගට් ටික අරගෙන ඒ ටිකට බිත්තර ටික එකතු කරගන්නවා. ඊට පස්සේ විනාඩියක් විතර මේ ටික ආයෙ කවලම් කරගන්න. දැන් මේ ටිකට මම කලින් හදාගත්ත කැරමල් එකේ අරන් තියපු ඉතුරු ටික එකතු කරගෙන ඒ ටිකත් හොඳට කවලම් කරගන්නවා. පුඩින් මිශ්‍රණය දැන් මේ වගේ තමයි තියෙන්නේ. කැරමල් එකත් හොඳින් සෙට් වෙලා තියෙන්නේ. දැන් අපි ඒකට හදාගත්ත පුඩින් මිශ්‍රණය දාගමු. දැන් මේක විනාඩි 40ක් විතර ස්ටීම් කරගන්න ඕනේ. පුඩින් එක හරියටම තැම්බෙන්න යන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ඒක හරියටම තැම්බෙලාද බලන්න ටූත් පික් එකක් ගහලා බලන්න. ඒක මැද ගෑවෙන්නේ නැතුව ගානට ලස්සනට වෙනවා නම් හොඳට තැම්බිලා. දැන් මම මේක මේ විදිහට අනිත් පැත්ත හරව ගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත රසමරස යෝගට් පුඩින් එක. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. මේක හදන්න හරිම ලේසි. ඒ වගේම හරිම රසයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.